පසුගිය සති කිහිපෙම අපි සාකච්ඡා කරා මේ වීසා පිළිබඳ තියෙන ගැටලු ලංකාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවට එන්න තියෙන වීසා ගැටලු සහ ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට කොහොමද වීසා ලබා ගන්නේ උන්ගේ වීසාව දිගු කරගන්නේ කොහොමද ඒ වගේම පුරවැසිභාවය ලබා ගැනීම ගැන අපි තාම කතා කරේ නැහැ. නමුත් නිත්‍ය පදිංචිය සහ తాවකාලික පදිංචිය වීසා ලබා ගැනීම ගැන කතා කරා. අපි අද දවසේ බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න. අදත් අපිත් සමග සම්බන්ධ වෙනවා නීතිඥ මදු වර්ණකුල සූරිය. ආයුබෝවන් මදු. ආයුබෝවන් නන්දි. මදු අපේ අසන්නත් ප්‍රශ්න කීපයක් එවලා තිබුණා. අපි අද සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙනවා ඕස්ට්‍රේලියාවේ ඇත්තටම පදිංචි වෙලා ඉන්න එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙක් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය විතරක් තියෙන කෙනෙකුට ලංකාවේ විවාහයක් කරගන්න ඕන නොතින් ඒ විවාහය කොයි විදිහටද කරගන්න පුළුවන් එන්නේ ඒක ලංකාවෙන් ලියාපදිංචි කරන්න පුළුවන්ද එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි කරන්න පුළුවන්ද ඊට පස්සේ සහකාරියට මේ වීසා ලබා ගන්න කොහොමද කියන එක. ඉතින් මේක පුළුල් මාතෘකාවක් මදු මම හිතන්නේ මුලින් ඉඳලා පටන්ගෙන විස්තර කරොත් හොඳයි කියලා හිතෙනවා. ඔව්. ඇත්තටම මේ විශාල වශයෙන් කතා බහ කරන්න කාරණා තියෙන මාතෘකාව ඔස්ට්‍රේලියාවට සහකාර වීසා යටතේ එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් පාර්ට්නර් වීසා කියලා හඳුන්වනවා. මේ පාර්ට්නර් වීසා යටතේ විදේශයක සිටින කෙනෙක්ට ඔස්ට්‍රේලියාව තුළට පැමිණෙන්නට පුළුවන්. ඉතින් ඔස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිකරුවෙක් එහෙම නැත්නම් පුරවැසියෙක් එහෙම නැත්නම් අපි කියනවා නව ශ්‍රීලංක පුරවැසියෙක් ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න එලිජිබල් නිව් සීලන්ත සිටිසන් කියලා අපි කියනවා. මේ කෙනෙක්ට පුළුවන් අපි ලංකාව ගැන කතා කළොත් ශ්‍රී ලංකාවේ කෙනෙක්ව කසාද බැඳලා ඔස්ට්‍රේලියාවට රැගෙන එන්න. ඉතින් මේ පාර්ට්නර් වීසා යටතේ තමයි ඒ සිදු කරන්න පුළුවන් වෙන්නේ. ඔව් දැන් මෙතන ගැටලුවක් මුලින්ම අපි අසන්නේ ප්‍රශ්නයක් විදිහට එවලා තිබුණා. දැන් විවාහ වෙලා නැහැ. විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ විවාහය ලියාපදිංචි කරන්න ඕනේ ලංකාවේද එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේද එහෙම නැත්නම් ඕන තැනක එක කරන්න පුළුවන්ද කියන එක ගැන මදුට ගැන යමක් පවසන්න පුළුවන්ද? ඔව් ඇත්තටම තමන් කැමති රටක කැමති නීතියක් යටතේ කැමති විවාහයට අදාළ නීතියක් යටතේ ඒ විවාහය සිදු කරන්නට පුළුවන්. ශ්‍රී ලංකාව නම් ශ්‍රී ලංකාවේ ඒ සඳහා පවුල් නීතිය යටතේ එහෙම නැත්නම් ඔස්ට්‍රේලියානු නීතිය යටතේ එහෙම නැත්නම් අපි හිතුවොත් වෙනත් රටක අපි හිතමු ඉන්දියාවේ හෝ සිංගප්පූරුවේ හෝ ඒ අදාළ රටේ නීති රීති වලට යටත්ව ඒ රටේ ඔබට විවාහය සිදු කරන්නට පුළුවන්. ඒ ඕනම රටක විවාහය නීත්‍යානුකූලව සිදු කරලා තිබෙනවා නම් ඔස්ට්‍රේලියාව එය සැලකිලිට භාජනය කරනවා සහ පිළිගන්නවා. ඉතින් ඔබ මේ පාර්ට්නර් වීසා සහකාර වීසා ඉදිරි කරනවා නම් ඒ ඕනම රටකින් කසාද බැඳලා ඒ යටතේ ඉල්ලන්නට පුළුවන් වීසාව. ඒ වගේම තමයි ඔබ යම්කිසි ආකාරයකට හිතනවා නම් මට මගේ සහකාරයා හෝ සහකාරියව ඔස්ට්‍රේලියාවට රැගෙන ඇවිල්ලා ඔස්ට්‍රේලියාවේ නීතිය යටතේ කසාද බඳින්නට ඕනේ කියලා. එතනදී අපි පාර්ට්නර් වීසා වල තව කොටසක් තිබෙනවා ප්‍රොස්පෙක්ටිව් මැරේජ් වීසා කියලා. ඒ කියන්නේ ඉදිරියේදී විවාහ වීමට බලාපොරොත්තු වෙන වීසා ඉදම් කරනවා. ඒ යටතේ අදාළ පුද්ගලයාව ශ්‍රී ලංකාවෙන් නම් ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට රැගෙන ඇවිල්ලා ඔස්ට්‍රේලියාව තුළ විවාහය සිදු කරලා මේ පාර්ට්නර් වීසා අපි කියනවා සබ් ක්ලාස් 820 ඔස්ට්‍රේලියාව ඇතුළත සිට ඉල්ලුම් කරන සහකාර වීසාව ඒට ඉදම් කරන්නට පුළුවන්. ඉතින් අර ප්‍රශ්නෙට උත්තරේ ඔව් ඕනම රටක පිළිගත් නීතියක් යටතේ විවාහය සිදු කරලා තිබෙනවා නම් ඔබට ඔස්ට්‍රේලියාව තුළ සහකාර වීසාව ඉල්ලන්නට පුළුවන්. දැන් මේ නිරන්තරයෙන්ම ඔය ගැන කතා වෙන එක දෙයක් තියෙනවා. මම හරියටම කිව්වොත් ලංකාවට ගිහිල්ලා ලංකාවේ විවාහ වුණොත් එතකොට සහකාරු හෝ සහකාරිය ලංකාවේ සිටින නිසා ඔහුට ඇයට වීසා ලබා ගැනීමට යම්කිසි කාලයක් ගත වෙනවා. නමුත් ඒ සහකරුවෝ සහකාරිය ඕස්ට්‍රේලියාවට පැමිණලා
විවාහ වුණොතින් ඒ කාලය ගත වෙන්නේ නැහැ. උන්ට දිගටම ඒ වීසාව ලබා ගැනීමට කාලය ගත වුණත් උන් දැන් ඕස්ට්‍රේලියාව තුල සිටින නිසා උන්ට ගැටලුවක් මතුවෙන්නේ නැහැ කියලා මේක ගැන මොන හරි නීතිමය පැත්තෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මතු? ඔව් පුළුවන්. ඇත්තටම මම කිව්වා වගේ prospective marriage visa subclass 300 මේ යටතේ ඔබට ඕස්ට්‍රේලියාවේ පැමිණලා විවාහ වෙලා වීසාව අයින් කරන්නට පුළුවන්. හැබැයි මෙතනදී ඒ සකස් වෙන කාලයක් තිබෙනවා. වීසා අයින්පත් අපි කියනවා processing time. එය මාස 8 සිට මාස 26 වගේ දීර්ඝ කාලයකට යනවා. ඔය පාස්පෝර්ට් වීසා ඔය කාලය ගත වෙන නිසාවෙන් මම මේ අපි දකිනවා මේ සමහර වෙලාවට ඔවුන් පැමිණෙන්නේ ඔය කියන වීසා කාණ්ඩය යටතේ නෙමෙයි. ඔවුන් පැමිණෙන්නේ සමහරවිට සංචාරක වීසා වගේ පැමිණලා ඉවර වෙලා ඊට පස්සේ හදිසියෙම තීරණය කරනවා විවාහ වෙන්න කියලා. මෙතන ගැටලුවක් තියෙනවද? එතන යම් ගැටලු මතුවෙනවා. ඔබ සංචාරක වීසාවක් යටතේ පැමිණි පමණින්ම ඔස්ට්‍රේලියාව තුළ විවාහ වෙන්නට බෑ. ඒකට තමයි මේ prospective marriage වීසාව ඒ අදාළ ප්‍රතිපාදන සහිතව ලබා දෙන්නේ. සංචාරක වීසාවල වීසා කොන්දේසි වලින් ඔබට හැකියාව තිබෙනවා නම් ඔබ ඔස්ට්‍රේලියාව තුළ සිට නැවත අලුත් වීසාවකට ඉල්ලුම් කරන්නට පුළුවන් කියන කොන්දේසි ඒ තහනම් නැතිව තිබෙනවා නම් ඔන්න ඔබට පුළුවන් ඔස්ට්‍රේලියාවට සංචාරක වීසාවකින් පැමිණිලා ඔස්ට්‍රේලියානු නීතියත් විවාහ වෙලා ඉන්පසුව පාර්ට්නර් වීසා සහකාර වීසා ඉල්ලුම් කරන්නට. ඉතින් මේ පාර්ට්නර් වීසා සහකාර වීසා ඔබ විදේශයේ කියලා ඉල්ලුවොත් එතනදී සකස් වෙන කාලය සාමාන්‍යයෙන් දක්වනවා මාස 12-18ක් අතර වගේ කාලයක් කියලා. සමහර අය මේ සකස් වෙන කාලය වැඩි නිසා ඔබ විදේශයට විවාහ වෙලා පාර්ට්නර් වීසා අයදුම් කරලා ඊට පස්සේ සංචාරක වීසාවෙන් ඔස්ට්‍රේලියාව ඇතුළට පැමිණලා ඉන්නවා. දෙපාර්ශ්වයම එකට ජීවත් වෙනවා ඔස්ට්‍රේලියාව තුළ. ඒ අතරතුරදී මේ වීසාව ලැබීමේ පුළුවන්කම තිබෙනවා. ඉතින් එක් තත්ත්වයක් වූ මදු ඒ කියන විදියට ඕස්ට්‍රේලියාවට වෙන වීසාවකින් පැමිණිලා හිටියොත් එහෙම ඔහුට ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට ඇයට ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු විවාහ කර ගැනීමට ගැටලුවක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා ඔහුගේ වීසාව වෙනස් කරන්න අයදුම් කරන්න ඕනේ. ඒ විදියට අය මට තේරුම් ගියේ ඒක හරියද නැත්නම් එතන ගැටලුවක් තියෙනවද? ඔව් ඒක යම් තාක්ෂණයකට හරි ඔබට වීසා කොන්දේසි වල බාධක තිබෙනවා නම් ඔබට ඒ පාර්ට්නර් වීසා ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම් කරන්න අමාරුයි. හැබැයි ඒකත් යම් ප්‍රතිපාදන තිබෙනවා. අපි කියනවා compelling compassionate grounds. එහෙම නැත්නම් වළක්වාලිය නොහැකි සහ සානුකම්පිත තත්ත්වයන් වගේ තත්ත්වයන් ඉදිරිපත් කරලා ඔබට මේ වීසා කොන්දේසි ඉවත් කරගෙන ඔස්ට්‍රේලියාව තුළ සිට වීසා අයදුම් කිරීමේ යම් හැකියාවක් තිබෙනවා. නමුත් මෙය ඊටම ගැඹුරින් සලකා බලනවා. ඔස්ට්‍රේලියාව අර මට යන්නට බෑ කියපු පමණින් ඒ කොන්දේසි ඉවත් කරන්නේ නැහැ. ඊළඟට තමයි අපි හිතුවොත් එහෙම ලංකාවේදී සිදුවෙන විවාහයකදී එතකොට ඒ සහකරුවෝ සහකාරිය ලංකාවේ සිටින්නේ කොපමණ කාලයක් විතර සාමාන්‍යයෙන් ගත වෙනවද එවැනි කෙනෙකුට ඕස්ට්‍රේලියාවට පැමිණෙන්න වීසා සකස් කරගෙන? මම කලින් කිව්වා වගේ මාස 12-18ක් අතර තමයි සාමාන්‍ය කාලය හඳුන්වලා දීලා තිබෙන්නේ. මෙතනදී ඔබේ යම් කරුණු කාරණා සැලකිල්ලට ගන්නවා. ඔබට දරුවන් සිටිනවාද? එහෙම නැත්නම් ඔබ ඔස්ට්‍රේලියාවේ කලින් පැමිණි පැමිණලා වීසා කොන්දේසි හොඳින් ගත කරලා තිබෙනවද? ඒ කොන්දේසි වලට අනුව ඒ වගේම ඔබට යම් අපි කියන්නේ ක්‍රිමිනල් ඔෆෙන්සස් වගේ තත්ත්වයන් එහෙම නැතුව ඔබ හොඳ චරිතවත් පුද්ගලයෙක් විදිහට ඉන්නවද? ඒ වගේම අර මම කලින් කියපු සානුකම්පිත හේතු යම් ආකාරයකට අදාළ වෙනවද? මේ වගේ තත්ත්වයන් මත මේ සකස් වෙන කාලය අඩු කරගන්න හෝ වැඩි වෙන්නට පුළුවන්. ඉතින් එතනදී අර අපි ඔස්ට්‍රේලියානු නීතිය ඉතාම මේ දේවල් ඉතාම තදින් සහ ගැඹුරින් බලනවා කියන එක තමයි මට කියන්නට තියෙන්නේ. මොකද මේ පාර්ට්නර් වීසා සහකාර වීසා වලදී බොහෝ අය හිතනවා මේ
සම්බන්ධතාවයක් පෙන්වූ පමණින් පාර්ට්නර් වීසා සහකාර වීසා ලබා ගන්නට පුළුවන් කියන එක. හැබැයි ඒ වැරදි ඒ මොකද විවිධ පැති කීපයක් යටතේ මේ සම්බන්ධව තත්ත්වයන් බලනවා. උදාහරණ විදිහට ඔබට තිබෙන දෙදෙනා අතර තිබෙන ෆයිනෑන්ෂල් රිලේෂන්ෂිප් මූල්‍ය සම්බන්ධතාවය කොහොමද? ඔබ දෙදෙනා බොහොම හොඳ මූල්‍ය සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවාද? එකිනෙකාට හොඳින් අනාවරණය කරමින් සහ දෙපාර්ශ්වයේ විසින් ගෙදර දොරේ වැඩ කටයුතු සහ වියදම් වලට දායක වෙමින් ඒ තත්ත්වය පවත්වාගෙන යනවාද? ඒ වගේම ඔබ හොඳින් අවට ලෝකයා ඔබව දන්නවද? ස්වාමි පුරුෂයා සහ භාර්යාව විදිහට. එහෙම නැත්නම් අපි ස්වාමි පුරුෂයා භාර්යාව නොවුනත් සමහරවිට අපි ඩිෆැක්ටෝ රිලේෂන්ෂිප් එකකට ඉන්නවා වෙන්නට පුළුවන්. එක්ක වාසය කරන තත්ත්වයක් යටතේ එතනදිත් ඔබ සහකරුවෙක් සහකාරියක් විදිහට දකින්නවද? අවට ලෝකයේ ඔබ ගමන් බිමන් එකට යනවද? එහෙම නැත්නම් shopping සහ විනෝද චාරිකා එක්ක යනවද? පවුලේ දරුවන්ගේ කටයුතු හොඳින් එක් දෙදෙනා බලා කියා ගන්නවද? ඒ වගේම තමයි ගෙදර දොර කටයුතු අපි හිතමු රෙජිසේදීන් shopping කඩේ බඩගෙන එන දේවල් ඒ වගේම ගෙදර දොර පිරිසිදු කරන දේවල් මේ දෙදෙනා අතර බෙදා හදාගෙන හොඳින් සිදු කරනවද? ඒ වගේම දෙදෙනා අතර sexual relationship ලිංගික සම්බන්ධතාවයන් දෙදෙනා පවත්වාගෙන යනවාද? මේ සියලුම දේවල් හොඳින් සලකා බලනවා මේ පාර්ට්නර් වීසා ලබා දෙද්දී. මලු අපි පාර්ට්නර් වීසා ලබා ගන්න ඉස්සර වෙලා දැන් අපි හිතමු දෙදෙනා ඉන්නේ රටවල් දෙකක. රටවල් දෙකක ඉන්න දෙදෙනා අතර ඔය කියන ඔය රිලේෂන්ෂිප්ස් ඔය ගොඩක් දේවල් තියෙන්නත් බෑ. සමහර ලාවට අපේ ශ්‍රී ලාංකික සංස්කෘතිය යටතේ ඔය කියන බොහෝ කාරණා ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. සමහරලාට දෙමව්පියන් විසින් සූදානම් කරපු මේ arrange marriage එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ මේගොල්ලෝ කොහොමද මේක ඔය කියන කාරණා ඔප්පු කරන්න හදන්නේ? විවාහයෙන්ම විතරයි සිද්ධ වෙන්නේ. ඒක හොඳ ගැටලුවක්, හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. අපේ වගේ රටවල් ඒ වගේම තවත් රටවල් තිබෙනවා දැඩි සංස්කෘතිකමය සහ සමාජීය තත්ත්වයන් බලපාන. අපි උදාහරණයක් විදිහට ගොත් ඇෆ්ගනිස්තානයේ ඉරානයේ වගේ රටවල තත්ත්වය වෙනස් ඒ විවාහ කටයුතු වලදී. ඉතින් මෙතනදී ඇත්තටම මම අර කලින් කියපු තත්ත්වයන් ඒ ආකාරයෙන්ම පෙන්වන්න වෙන්න පුළුවන්. නමුත් ඔස්ට්‍රේලියාව බලනවා ඔවුන් අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ද දෙදෙනා මුණ ගැහිලා තියෙනවට 18ට පසු කාලයේදී දෙදෙනා අතර ස්වයංවම මේ කැමැත්ත ප්‍රකාශ කරගෙන තිබෙනවට කාගේවත් බලපෑමකින් තොරව සහ arrange marriage එකක් නම් අපි සූදානම් කරලා දුන්නු විවාහයක් නම් එතනදී ඒ විවාහය නිසියාකාරයෙන් සිද්ධ වෙලා තිබෙනවද? ඒන් පසුව දෙදෙනා අතර සම්බන්ධතාවය අපි කියනවා දෙදෙනා අතර කමියුනිකේෂන් කතා බහ කිරීම ඒවා දුරකථන මාර්ගයෙන් වෙන්නට පුළුවන්, ටෙක්ස්ට් මෙසේජස් මාර්ගයෙන් වෙන්නට පුළුවන්, සෝෂල් මීඩියා හරහා වෙන්න පුළුවන්. ඒ සම්බන්ධතාවය හොඳින් තිබෙනවද? රටවල් දෙකක වුණත් ඔබ අතර දෙදෙනා අතර මූල්‍ය මම කලින් කිව්වාගේ මූල්‍ය සම්බන්ධතාවය තිබෙන්නට පුළුවන්, තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අවට ලෝකය ඔබ ස්වාමි පුරුෂයා භාර්යාව විදියට දන්නවද? ඒ වගේම තමයි විවාහයේදී ඒ විවාහ නිසි පරිදි සිද්ධ වෙලා ඒ පිරිසක් ඉදිරියේ විවාහය සිද්ධ වුණාද? ඒ සම්බන්ධව සාක්ෂි ලේඛන තිබෙනවද? ඔබ උත්සවයක් සකස් කරා නම් උත්සවයක් යටතේ විවාහය සිද්ධ කරා නම් එතනදී උත්සවය සම්බන්ධව සහ වියහියදම් සම්බන්ධව ලිපි ලේඛන තිබෙනවද? මේ සියලුම දේවල් ඉතාම හොඳින් බලනවා. ඔබදු මේ ඉතාමත්ම විශාල කොටසක් අපිට ආවරණය කරන්න තියෙනවා. අද දවසෙත් අපේ දැන් වෙලාව අවසන් වෙගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව දිගටම ඉදිරියට කරගෙන යන්න. අපි අසන්නන්ට අපි මතක් කරන්න කැමැති ඔබට තියෙන ප්‍රශ්න තියෙනවා නම් අපිට එවන්න පුළුවන් 0468 277 8
6ට ඒක ලේසි මතක තියාගන්න 0.46 2යි 7 2යි 8 2යි ඒකට පණිවිඩයක් කිව්වොත් අපි අද දවසේ මේ වැඩසටහන ඉවර වෙන්න ඉස්සර වෙලා ඔබේ ගැටලුව අපිට සටහන් කරගෙන ඉදිරිපත් කරන්න පුළුවන්. ලක්මිහිර වෙනුවෙන් අපි මధు වර්ණකුළු සූරිය නීතිඥ මధు වර්ණකුළු සූරියට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට පැමිණිලා අපිට මේ විශාල වැදගත් තොරතුරු දිගටම ඉදිරිපත් කිරීම ගැන. අයිබෝන් මధు. අයිබෝන් රංජිත්.